නයිටේ කරේ පුකේ ලපත් දැන් ඉති මට මඩ ගහන්න හදන්නේ. ඇයි අයියා කලබල වෙලා? හැබැයි කාණිය කිය හිටියේ කොයි වෙලේ හරි දෙන්නගෙම පලි ගන්නවා කියලා. මොකද මේ? කාලෙකින් අප තියනවද බැලුවේ නෑ. හතර දෙනෙක් කියලා තියෙනවා ඒ අකුරෙන් කියලා. 52ක් කියලා තියෙනවා එස් අකුරෙන් කියලා. ඔන්න මට කරන්න දෙයක් නෑ. ඕගොල්ලෝ කියන විදිහට තමයි මම කරන්නේ. එහෙනම් අපි එස් අකුරෙන් පටන් ගමු. මොකද අයියා කලබල වෙලා? ඕකේ එහෙනම් ලෑස්තිලා ඉන්න. මම එස් අකුරෙන් නිදාගත්ත පළවෙනි එක නම ඔයගලන්ට කියන්නේ හරියටම දවල් 1ට. දැනට මතක තියාගන්න. එයා මේ රටේ ජනප්‍රිය පුද්ගලයෙක්. ඉති මට මඩ ගහන්න හදන්නේ. ඇයි අයියා කලබල වෙලා? ඕකේ මගෙන් පත් වෙලා යන කැරක්ටරයක් ඉලිල්ල වද දුන්නා. මං කිව්වා ඇඩ් කරන්න තව පුරුදුලා එන්න දෙන්නම් කියලා. ඒ කේන්තියට තමයි ඕකේ මට මඩ ගහන්න හදන්නේ. අයියා තාම ටානි අයියාගේ නම කිව්වේ නෑනේ. ඉස්සකුලින් පටන් ගන්න නමක් කියලා විතරයි කිව්වේ. ඔය ජනප්‍රිය කෙනෙක් කියලා කිව්වේ. ඒ මට තමයි. බිනෝ. අනේ කොහමද නවත්තන්න මේක? ප්ලීස්. මම කොහොමද නවත්තන්නේ? කොහොම හරි නවත්තන්න. නැත්තම් ලොකු විනාශයක් වෙන්න යන්නේ. හායි තරංග හායි ඔයා කොයි වෙලාවෙද ආවේ? මම දැන් විනාඩි දෙක තුනක් වෙනවා කොහොමද ඇතුළට ආවේ මම දොර වහලා තිබුණේ? දොර වහලා තිබුණා නම් මම කොහොමද ඇතුළට එන්නේ මං එනකොට හොඳට දොර ඇරලා තිබ්බේ මම තට්ටු කරා කිසි ප්‍රතිචාරයක් නැති නිසා ඇතුළටම ඇවිල්ලා කතා කරලා ඒත් සද්දයක් නැහැ ඒ නිසා මම පොඩ්ඩක් වාඩි වුණා පා වොෂ්රූම් එකේවත් ඇති කියලා හිතුවා මම කාමරේ වැඩක හිටියේ. ඔය ඇයි මේ පැත්තේ ආවේ? මං ආවේ ඔයා හම්බ වෙන්නම තමයි අරෝෂ්ගේ බර්ත්ඩේ එක නෝ next month අපේ උන් ලෑස්ති වෙනවා සර්ප්‍රයිස් පාර්ටි එකකට මැනිකේ මොකද කරන්නේ? මගේ ආවේ. විනාඩියක් දෙන්න මට. it's okay මෙන්න උඹේ ලබ්බ තැංක යූ මචන්. උපනන් දෙයියෙක්. දෙයියා පයියා වැඩක් නෑ මට බෝතලයක්ව තරන් දියන් මේ ගහපු මැච් එකට දෙන්නම් මචන් දෙන්නම්. පඩිය ගත්ත ගමන් මං ගානේ බෝතලයක් අරන් දෙනවා. මේ ඇන්ඩියා. ගෑනිට නෝන්ඩි නෑ නේද වැඩි? පිස්සු දෙයකෝ පොඩ්ඩක්වත් නෝන්ඩි නෑ ඒ වුණාට උඹලා ගෙදරට හොරෙක් ආවත් කිසි ගේමක් නැතුව ගෙදරම සුද්ධ කරන් යයි අපේ ගෙදර සුද්ධ කළා මොනව අරගෙන යන්නද බා? ඒ වුණාට ඔය දොර හදාගන්නේ චාටර්නේ බා කොහොම ගෙදරක ඉන්න පුළුවන්ද ඕක හදලා දෙන්න කියලා ගෙදර අයිතිකාරයට කොච්චර කිව්වද? ඌ ගණන් ගන්න නෑ බා. හරි එහෙනම් ඔක කොහොමද තියපන් මටත් ඒක ලේසි උඹට මොකටද ලේසි? නෑ මන් දැන් සිස්ටම් එක දන්නවනේ කම්මැලි හිතුණු වෙලාවට උඹගේට රින්ගලා වයිෆ් පොඩ්ඩක් හම්බෙලා එන්න පුළුවන් අඩෝ මේ ඕවා තියාගන්න එපා. මරණව දැනගනින්. මේ වයිෆ් එක ගෙදරට අදින්න හරියම ඇඳුමක් අරන් දියා ඇයි මොකද්ද එයාගේ ඇඳුමේ තියෙන ප්‍රශ්නේ? මම එමින් ගමන් කාමරේට ඔළුව දාලා බලලා ආවේ. ඔබ කිව්වනේ මේ වෙලාවට යන්නේ කියලා. ඉදි තමයි. නයිටියේ කරේ. පුකේ ලපත් දැන්. මට ඒ පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා එන්නත් හිතුණා. අඩෝ මේ ඕවට එන්න එපා. මරණව දැනගනින්. මරපන්. ඔබ කොහොමද ඒඩ්ස් ඇදිලා මට කලින් මැරෙනවා. ආයෙන කිසිම වල් වැඩක් කරන්නේ නෑ. මේ මට පිච්චිච්ච ලී ටිකේ හැටියට ඌ ආයෙ ඇඟට උනන්න සතියක් බිත්තර එක දිගට කෑවත් බෑ. පළඩෝ යන්න උඹ ආයේ බඩු ගහන්න ගියේ නැත්තම් මම මේක කපලා වලදාන.
දැන් චන්දියාවගේ පාරේ බැහැලා ඉන්නවනේ. ඒක කොහොමද චන්දි තමයි මල්ලි. මේ මොකක්ද අනේ අර ටානියා කරන පිස්සු වැඩේ? අපි දන්නේ නැහැ ක්‍රිෂාන්. දැන් තාම ටානියා කතා කරේ නැද්ද? නෑ. මැසේජ් පිට මැසේජ් දානවා එකකටවත් රිප්ලයි නෑ. මොනිකට නම් මල පැනලා ඉන්නේ. අදවස සීනිකම යමුකෝ මාත් එක්ක ඔය තුන් දෙනාට මිරිස් සම්බරන්න. අඹරන්න කියන්නේ. කොහොමද අපිට කලින් එඹරලා යන්නේ ඔය ගෑණි. මේක සෙල්ලමක් නෙමෙයි. මොනිකා කියන්නේ හැපින්න. එයා හැපින්නක් නම් එයා දැනගන්න ඕනේ අපි ලේමාපිලෝ කියලා. මේක සෙල්ලමක් නෙමෙයි. ඔය තුන් දෙනා දැන් හොඳ මේකෙන් මොනිකාව ගේන්දි ගස්සලා ඉන්නේ. ටානියා තමයි පිස්සුම වැඩේ කරේ. අපි දෙන්නටම වඩා ක්‍රිෂ් ටානියට තමයි ওই ගෑණි ගැන කේන්තියක් තියෙන්නේ. ටානියගේ මුළු ජීවිතේම කාලකන්ණි කරලා දැම්ම ওই ගෑණි. රංගපාණ්ඩ එක්කන් යනවා කියලා නිකන් 2:50 නළුවෙක්ගේ රූම් එකට ගිහින් දැම්ම නැත්තම් අද වෙදි ටානියගේ ජීවිතේ සෑහෙන්න වෙනස් වුණා තියෙනවා. ඉතින් ටානියා දැනගෙන නෙමෙයිද ඔය ගමන ගියේ? එයා දන්නේ නැහැ. ඔය ඕඩිෂන් එකකට එක්කන් යනවා කියලා නේ කාමරය ඇතුළට අරන් තියෙන්නේ. ඊට පස්සේ ඌ මේක රේප් කරලා. හැබැයි ටානියා කීයේ හිටියේ කොයි වෙලේ හරි දෙන්නගෙම පලි ගන්නවා කියලා. ඔය තුන් දෙනා මොනිකාගෙන් පලි ගන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. දැන් ඒක කරන්න ඕනේ හැංගීම් වලින් නෙමෙයි. මොලින්. ටානියා දැන් නම් කරන්නේ තනිකරම පිස්සු වැඩ. හැබැයි පිස්සු වැඩේට මම ආසයි. හිතුනොත් මා ටානියා වගේ ලයිව් ඇවිල්ලා ඇත්ත කියනවා. ශකි පිස්සුද නේ වලට? මරු තානියම් මරු. මුන් ඉවල තියෙන මැසේජ් ටික කියවුණාද? මට නම් ඉලෑදෙනවා. නෑ. පහලට යනවා. තව මරු ඒවා තියෙනවා. කවුද සමක? ඌ කොල්ලෙක් අලුත් බිස්නස් කාරයෙක්. ගේ කයියනම් පෑයක් එක දිගට කරන් ඒ වුණා විනාඩි දෙකක් අල්ලන් ඉන්නද. ඒකද මෙහෙම වෙලා තියෙන්නේ. මම බඩු කාඩේක් කියලා රටන දන්නවා හිටියේ. ඒකම අපන් කියන්න දෙයක් නෑ. හැබැයි ඉතින් මගේ පර්ෆෝමන්ස් ගැන මොනවා හරි කියලා කිව්වොත් මම මරනවා. මට මෙච්චර බයයි කියලා දන්නවා නම් බොම් මෙච්චරම කලින් පටන් ගන්නවා. සත්‍යයක් හොඳටම බයයි. එයා ඔයගෙන් හුවද? මගේ පුතා දාගත්ත කියලා. ඉන්නේ කියන්නේ හදින්නේ. මේ චරිතයක් ලැබුණ එක නිසා කේන්තිර කරන වැඩක් කියලා ඒක දුක දාන්න කියන්නේ මග තියෙන මැසේජ් වල ස්ක්‍රීන්ෂොට්. චරිතයක් දෙන්නම් සම්මාන අරන් දෙන්නම් කියලා ඒක මැසේජ් වල හැලි කියන්නේ. ඔන්නෝම තමයි. තානියා මේ වෙලාවේ ඔයාලට කියන්නේ සත්‍ය ප්‍රති නේන ගන්න කඩන. ඒ බය වෙලා ඉන්නේ හැටියට කෝටියක් කිව්වා. සල්ලි වලට වැඩිය මේ වෙලාවෙම බය කරන එක වගේ. බය කරන්නේ නැතර වෙන්නේ. මම නම් ඔය හැම එකකම බය කරලුගේ සල්ලි කරා. රංගපාන චරිතයක් කරා. මේ සල්ලි වලින් තමයි කියලා මම මේ සැප දෙන්නේ. අද දවල් සුහානිය ආවා. එතකොට අරන් ආවා. ඔයා බොන්නේ නැද්ද? ඔයාගේ කෙන් උගුරක් බොන්න. අපි දෙන්න එකට බොමු. කොහොමද එකට බොන්නේ? එකට බොන්නේ මම උගුරක් මගේ කටට දාගෙන ඔයාගේ කටට දානවා. ඉස්සර අපි වතුර බිව්වෙත් එහෙමනේ. ඒ විදිහේ තේ එකක් රැට බොන්න. අනේ මුණ්ඩ රෑ වෙනවනේ. කො එන් උගුරක් මම බොන්න. රැට මොනවද කන්නේ? ඔයා කැමති දෙයක් හදන්න. මම කැමති දෙයක් වෙන්නේ ඔයා කැමති දෙයක් කියලා. එහෙනම් අපි රොටි හදමු. මම පොල් ගාලා රොටි පුච්චන්නම්. ඔයා චප්ප කරලා දෙන්න. හරි. මං ගිහින් බලලා එන්නම් පිටි තියනවාද කියලා. මොකද මේ? කාලෙකින් ලප තියනවද බැලුවේ නෑ.
ශ්‍රේයටම බලමු. ප්‍රොෆෙසර් නන්දදේවගේ සෙක්ස් සර්විස්. මේ ආසයි දේව ප්‍රසිද්ධ වෙනවට ආසයි. සර් දැක්කද මේ වීඩියෝස් ටික? ටානියා කියලා ප්‍රොස්ටිටියුට් කෙනෙක් FB එකේ ලයිව් ඇවිල්ලා පිරිමින්ගේ රෙදි ගලවනවා. හොඳයි. මේ අද වගේ දවසක අපිට මල් පොකුරක් හරියට වටිනවා නේද බබා? මට වෙන්නේ මේවා වහලා දාන්න මෙහෙම ගියොත්. අද අපේ කොල්ලෝ ටික ඔකුන් තුන් දෙනා කොහොම හරි වා ගන්නවා. ඇයි සර් කැමති නැද්ද අපි අතේ දෙක ඉන්නවද? දැන් උඹලා විතර දාතල් එකේ ඉන්නවනේ. පියාතල් එකේ ඉන්නවනේ. ඉතින් ආතල් එකක් ගමු. ඔයා කොහොමද පයින් තරංගා? මා තාසන් එක්ස්පීරියන්ස් එක.